මම මේ දවස් නම් කරන්නේ මගේ ජීවිතයේ කටුකම කාල පරිච්ඡේද හැටියට. නමුත් ඉදිරි දිනකදී මගේ වස්සානේ හිමිකාරයා මමමයි කියලා දැනෙනකොට මේ නිදි මරාගෙන කරන පාඩම් මටම දීලා තියෙන පොරොන්දු රැක ගන්න කරන එකම උත්සාහය. ඉතින් මං අද මේ දේවල් කරන්නේ නැතුව වෙන කවද කරන්නද? මම දැන් දන්නවා විභාගේ ලියලා ඉවරුනාට පස්සේ මම පසුතැවෙන්න ඕනි නෑ කියලා. අනේ ඒ දවස්වල මම පාඩම් කරා නම් මට මීට වඩා කරන්න තිබුණා කියලා මම විභාගයෙන් පස්සේ කවදාවත් පසුතැවෙන්නේ නෑ. මට විභාගයෙන් පස්සේ කරන්න තියෙන්නේ මගේ ජීවිතයේ ඉස්සරහා ප්ලෑන් ටික ඒ විදිහටම කරන එක විතරයි. ඇත්තටම නිදි මරාගෙන පාඩම් කරනකොටත් මගේ අම්මයි තාත්තයි මගේ